අයිබෝවන් conditional sentences එහෙම නැත්නම් අපි කියනවා if clause කියලාත් මේකට කියනවා. ඉතින් conditional sentences වල කොහොමද වාක්‍යයක් ලියන්නේ? types මොනවද? මේවා ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. අපි අද දවසේ මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ conditional sentences වල type 2 එක ගැන කතා කරන්න. conditional sentences වල මූලික වශයෙන් types හතරක් තියෙනවා. zero condition, type 1, type 2, type 3 කියලා අපි ඒ ටික බෙදාගත්තා. එතනදී අපි කතා කරා type 1 එකේ කොයි විදිහටද වාක්‍ය ලියවෙන්නේ කියලා. type 1 එක අපි නැවත මතක් කරොත් if clause එක සහ main clause එක කියලා මේකේ ප්‍රධාන වාක්‍ය රටා දෙකක් තියෙනවා. වාක්‍ය ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. if clause එක simple present, main clause එක simple future. දැන් අපි සූදානම් වෙන්නේ conditional sentences වල type 2 කතා කරන්න. type 2 එක කොහොමද වෙන්නේ? type 2 එකේදී අර conditional sentence එකේ තියෙන වාක්‍ය අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. if clause, main clause කියලා. if clause එක simple past tense එකෙන් එනවා. main clause එක එන්නේ would plus verb stem කියලා. right අපි ලියා ගන්න ගමන්ම කතා කරමු. අපි උදාහරණත් එක්කම අද දවසේ පාඩම පැහැදිලි කරන්න සූදානම්. එහෙනම් අපි මාතෘකාව ලියා ගමු. conditional sentences කියලා. conditional sentences. conditional sentences. right එතනදී අද අපි කතා කරන්නේ conditional sentences වල type 2 එක ගැනයි කතා කරන්නේ. type 2. right මෙතනදී අපි ඉගෙන ගැනීමේ පහසුවට මේ වාක්‍ය කොටස් දෙකකට කඩා ගත්තානේ. වාක්‍ය කොටස් දෙකකට කඩා ගන්නවා. ඒක තමයි පළවෙනි එක තමයි if clause. if clause, CLAUSE if clause. ඊට පස්සේ මේ වාක්‍ය අනිත් කොටස් තමයි main clause. main clause. right. නැවත තවක් බලන්න මගේ දුවලා පුතාලා conditional sentences වල type 2 එක ගැන අපි කතා කරන්නේ. මේ conditional sentences වල type 2 එකේ වාක්‍ය අපි ප්‍රධාන කොටස් දෙකකට කඩාගත්තා. ඒ තමයි if clause, main clause කියලා. මේක කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඕන නම් main clause එක මේ පැත්තෙන් ලියලා if clause එක අර පැත්තෙන් ලියන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේක මේ බෙදීම වාක්‍ය තුල තියෙන දෙයක් නිසා අපි ඒක හරියට අධ්‍යයනය කරගත්තම අපිට වාක්‍ය හොඳින් ලියන්න පුළුවන්කමක් ලැබෙනවා. right අපි නම් උදාහරණයක් ලියමු. right if clause එක උදාහරණයක් අපි බලමු. if clause එක කොහොමද ලියවෙන්නේ කියලා. if clause එක ලියවෙන්නේ simple past tense එකෙන්. simple past tense එකෙන්. ඒ කියන්නේ did නේ. type එක did. right ඊළඟට active voice වලදී did තමයි භාවිතා වෙන්නේ. main clause එක ලියවෙන්නේ would plus verb එක stem වලින් තමයි එන්නේ. verb stem. verb stem. would plus verb stem කියලා තමයි එන්නේ. right එහෙනම් අපි උදාහරණ වාක්‍යයක් නිකමට ලියමු. උදාහරණ වාක්‍යයක් ලියන ගමන් කතා කරමු. right simple past වාක්‍යයක් අපි ලියමු. මෙතනදී simple past වාක්‍යයක් ලියමු. if you called me. දැන් simple past නේ මේ තියෙන්නේ. you called කියලා කියන්නේ simple past වාක්‍යයක්. ඒතර if අපි if clause කියලා කියන්නේ ඇත්තටම මේක if වලින් ආරම්භ කරනවානේ. නම් කියන එක නේද? if you call me කියන ඔයා මට කතා කළා නම් වගේ අදහසක් නේ. if you call me වාක්‍ය සම්පූර්ණ නිසා කමාවක් දානවා. මට දැන් I would answer මට ආන්සර් කරන්න තිබුණා. එතකොට දුවේ පුතේ conditional sentences වල මේ type 2 කියලා කියන්නේ imaginary situation එකක්. type 1 එක possible situation. type 2 එක imaginary. එහෙම නැත්නම් අපි කියන්නේ මේක imagination එකක් තියෙන. මේක සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. උනා නම් වගේ අදහසක්. ඔයා කෝල් කරා නම් මට ආන්සර් කරන්න තිබුණා වගේ අර වෙලා ඉවර දෙයක්වත් නෙමෙයි. මේක imagination එකක්. මේක හොඳ උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් අපි කතා කරනකොට කියනවා මට ලොතරැයියක් ඇදුනොත් මම මොන හරි දෙයක් ගන්නවා. අපි හිතමු කෙනෙක් කියනවා මට මේ ලොටරි එක ඇදුනොත් මට මේ ලොතරැයිය ඇදුනොත් මම කාර් එකක් මිලදී ගන්නවා. දැන් බලන්න ඒක imagination එකක් නේ තියෙන්නේ. එතකොට ඒක ඒ අදහස තුල අපි තේරුම් ගන්න ඕනි imagination එකක් කියන්නේ මොකක්ද කියන දේ. right එතකොට type 2 එකේදී සිද්ධ වෙන්නේ ඒ වගේ imagination එකක් ගැන කියවෙන වාක්‍ය තමයි කියවෙන්නේ. right අපි තව වාක්‍යයක් ලියමු. එහෙනම් if she invited me අය මට ආරාධනා කළා නම් හරිද? I would go to the party. I would go to the party. මට පාටියට යන්න තිබුණා වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. එහෙනම් කොහොමද ලියවෙන්නේ? if she invited. මේ බලන්න simple past tense.
ඊළඟට verb එක would එකත් එක්ක verb stem කලින් එකෙත් would answer කියන verb එකත් එක්ක stem එක භාවිත කරා. right. එතකොට මේ විදිහට තමයි conditional sentences වල type 2 එකේ වාක්‍ය ලියවෙන්නේ. අපි තව උදාහරණ කීපයක් බලමු. if අපි බලමු බහුවචනයක් if they organized a meeting the meeting කමාවක් දානවා මොකද වාක්‍ය සම්පූර්ණ නිසා if they organize a meeting people would come මිනිස්සු එන්න තිබුණා people would come බලන්න they organized කියන simple past වාක්‍යයක් ඊට පස්සේ main clause එක අපි would come කියලායි ගන්න. අපි තවත් උදාහරණයකට යනවා if Nirmal studied hard he would pass the exam. right. එතකොට මේ උදාහරණෙත් හොඳට බලන්න මේ if clause එක if වලින් පටන් අරන් තිනවා ඒක අපි if clause එක simple past tense studied කියලා ලියලා තිනවා if Nirmal studied hard මහන්සිලා පාඩම් කළා නම් ඔහු විභාගේ පාස් වෙනවා would pass කියලායි මේ තියෙන්නේ would pass would එකත් එක්ක verb එක stem එකෙන් ගන්නවා මම කැමතියි මගේ දුවලා පුතාලාට තව උදාහරණ වාක්‍යයක් ලියන්නට if you came to class ඔබ පන්තියට ආවා නම් වගේ අදහසක් if you came to class ඔයාට පාඩම ආවරණය කරගන්න තිබ්බ නැත්නම් ඔයාට පාඩම ඉගෙන ගන්න තිබ්බ you would learn you would learn the lesson හොඳයි එහෙනම් මෙතනත් බලන්න මගේ දුවලා පුතාලා හොඳට බලන්න මේ you came simple past අවස්ථාවෙන් තියෙන you came කියන simple past අවස්ථාව තියෙනවා ඊළඟට main clause එකේදී would learn කියලා තියෙනවා main clause එකේදී would learn කියලා තියෙනවා එහෙනම් මේ විදිහට අපිට පුළුවන් conditional sentences වල type 2 එකේ වාක්‍ය ලියන්න අපි තවත් උදාහරණයක් කතා කරලා නැවත වතාවක් රිවයිස් කරමු මේ lesson එක මොකක්ද අපි ඉගෙන ගත්තේ කියලා අපි ගමු if we practiced well අපි හොඳින්ම practice කළා නම් අපිට දිනන්න තිබ්බා we would win the game බලන්න පුතේ simple past tense එකෙන් දෙනවා we practiced කියලා තියෙනවා simple past tense we practice ඊළඟට main clause එක would win කියලා තියෙනවා එහෙනම් අද දවසේදී අපි සාකච්ඡා කළේ conditional sentences වල type 2 එකේ වාක්‍යයක් ලියන ආකාරය type 2 එකේ ප්‍රධාන වාක්‍ය අපි කොටස් දෙකකින් කතා කරා if clause main clause කියලා. ඒතර if clause එක simple past tense එකෙන් ලියන්න ඕනි. main clause එක would එකත් එක්ක verb එක stem එහෙම නැත්නම් පළවෙනි ස්වරූපයෙන් ලියන්නට ඕනි. එහෙනම් මේ පාඩම නැවත බලන්න මේ උදාහරණ වාක්‍ය ටික ලියා ගන්න. මේක ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වෙන sentences ටිකක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකත් ඔයගලන්ට ලබා දෙනවා. ඒ වීඩියෝ එකත් බලලා conditional sentences වල type 2 එක හොඳට ප්‍රැක්ටිස් කරන්න.